මිනිසාගේ පරම යුතුයකම මිනිසාට සේවය කිරීමයි. එවන් වූ උතුම් පරමාර්ථයක් මුදුන්පත් කර ගැනීම සඳහා අපි අද එනවා අනුරාධපුරේ මේ සුන්දර වැව්බැඳ රාජ්‍යයට අපි එනවා. එවන් එල්පෙක් කැම්පස් එකෙන් සහායක් බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපි මුලින්ම යන්න බලාපොරොත්තු වෙන්නේ කැපිතිගොල්ලෑවේ ඊතල විද්ද වැව කියන ප්‍රදේශය. මේ ඊතල විද්ද වැව ප්‍රදේශය හරිම සුන්දර ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීට පීඨයට ගිය ශිෂ්‍යාවක් සඳහා ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා පරිගණක ලැප්ටොප් එක. මගේ නම පියාල් ගෝවිතන් තමයි කරන්නේ. අපේ ළමයින්ගේ දරුවන්ගේ අම්මා නැති වෙලා දැන් අවුරුදු 8ක් විතර වෙනවා. අපි බොහොම අමාරුවෙන් තමයි මේ තත්ත්වයට ගොඩනගාගෙන ආවේ. ලොකු දුව බාහිර උපාධියක් කරලා කැලණි විශ්වවිද්‍යාලයේ උපාධියක් ගත්තා. පොඩිම දුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඉන්නේ. මේ එල්පස් කැම්පස් එකෙන් දුවට පරිගණකයක් ලබා දීම ගැන මම ගොඩක් සන්තෝෂ වෙනවා. අපට පරිගණකයක් ගන්න තියා ෆෝන් එකක්වත් ගන්න අමාරු කාලයක තමයි හිටියේ. ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඊටත් වැඩිය ඔබතුමා දුන්නු ලෙක්චර් එකට ලැප්ටොප් එකටත් වඩා මට ගොඩක් වටිනවා කියලා හිතෙනවා. සචිනි මදුෂිකා මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනම ලබනවා. මම හදාරන්නේ නීතිවේදී උපාධිය. විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ලෙස පරිගණකයක උවමනාව මට දැඩි ලෙස දැනෙනවා. ඉතින් එල්පෙක් කැම්පස් ආයතනයේ ප්‍රධානතුමාගේ මෙහෙයවීමෙන් විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබා දෙන ලැප්ටොප් පරිගණකය මට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. මම පාසල් යන කාලයේ ඉඳන් ආර්ථික දුෂ්කරතා මැද ඉගෙනුම ලැබුණේ. මගේ අම්මා නැතුණාට පස්සේ තාත්තා අක්කලා දෙන්නටයි මටයි ඉගෙනීමේ කටයුතු වලට ලොකු මුදලක් වියදම් කරා. ඒ නිසා ලැප්ටොප් එකක් ගන්න තරම් වත්කමක් අපහට ලැබුණේ නැහැ. ඉතින් ආර්ථික දුෂ්කරතා මැද්දේ ඉගෙනුම ලබද්දී විශ්වවිද්‍යාලයට පැමිණාට පසු මට ලැබුණු මෙම පරිගණකය පිළිබඳ මම සතුටු වෙනවා. මගේ විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු වල සාර්ථකත්වය සඳහා මම මේ යොදා ගනු ලබනවා. මෙම පරිගණකය මාහට ලබා දීම පිළිබඳව එල්පෙක් කැම්පස් ආයතනයේ ප්‍රධානීතුමා ඇතුළු සේවක මණ්ඩලයේ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ සියල්ල කරන්න එල්පෙක් කැම්පස් එකේ ප්‍රජාසත්කාරක වැඩසටහන යටතේ අපි දහස් ගාණක් දූ දරුවන්ට ඉතාම හොඳ අධ්‍යාපනයක් ලබා දීලා ඔවුන් ඒ වෙනුවෙන් ගෙවන මුදලින් කොටසක් අයින් කරලා තමයි අපි මේ ප්‍රජාසත්කාරක වැඩසටහන කරන්නේ. ඉතින් විශේෂයෙන්ම ඔවුන්ට අපේ ශිෂ්‍යයන්ට මේක මහඟු පිනක් බවට පත් වෙනවා. ඒ වගේම එල්පෙක් කැම්පස් එකේ අපි කාර්ය මණ්ඩලය අපි දිගින් දිගටම මෙවන් වැඩසටහන් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා.